තෙරුවන් සරණයි. අපේ රටේ දැන් අද තියෙනවා මේ රට ඇතුලේ විශාල සංඝ සභාව සහ එහෙම නැත්නම් බුද්ධ ශාසනය ඇතුලේ විශාල ප්‍රශ්නයක්. ඒ තමයි මේ අපේ රටේ මහාන කරන මහාන වෙලා ඉන්න එහෙම නැත්නම් සිවුරු දරාගෙන ඉන්න මේ අපේ හාමුදුරුවරු ගොඩාක් දුරට දැන් මේ ඉස්සර තිබ්බ විදිහ නෙමෙයි දැන් අපයෝජනයට ලක් වෙලා තියෙනවා. මේ අපේ පන්සල් වලට යන කාන්තාවෝ ඒ කාන්තාවගේ තමන්ගේ දරුවව අම්මව මේ හාමුදුරන්ට පූජා කරන තත්යකට මේ ලක් වෙලා තියෙනවා. නමුත් දැන් ඔය අනුරාධපුරයේ සිද්ධියක් තියෙනවා. ඒ වගේ ලොකු හාමුදුරුවෝ ඒ වගේ සල්ලි දීලා ඒ වගේ බේරෙන තත්යකට අද වෙලා තියෙනවා. හාමුදුරුවන්ට තියෙන්නේ මේ හාමුදුරුවන්ගේ තත්ත්වය තියාගෙනත් නැහැ අද වෙනකොට. ඒක නිසා හාමුදුරුවෝ කරන දූෂණ වංචා සේරම සියල්ලටම මේ අම්මලා සහ දුවලා දියණියන් මේ වගේ අපයෝජනෙ ලක් වුණාම මේ සංඝ සභාවම පිළිකුල්තාවයට පත් වෙනවා. ඒක නිසා මේක මහාධිකරණයට ගිහිල්ලා මේක ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕනේ එකම දේ තමයි සංඝ සභාවේ සංඝාධිකරණයක් නිමා කරන්න ඕන. ඒක සම්බ සභාවේ ඇති කරලා ඒ වගේම සංඝ සභාවම ගෙන්නලා සංඝාධිකරණ තියලා ඒ කරන දූෂණ වංචා සියල්ල කරනකොට ඊට පස්සේ සිවුරු ගලවලා අර ඉන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න ඕනේ. මොකද දන්න හේතුව අපිට වෙලා තියෙනවා දැන් අධිකරණයට ගියොත් හාමුදුරුවෝ වරදක් කරොත් කවදාකවත් වරදකාරය බවට පත් කරන්නේ නැහැ හාමුදුරුවෝ. ඒකෙන් සංඝ සභාවක් වුණොත් අපිට අයින් කරගන්න පුළුවන්. ඒක නිසා අපි ඉල්ලන්නේ අපි අධිකරණයක් හදමු. සංඝ සතුයි සංඝ සභා අධිකරණයක් හදලා අපි මේ සියලු දෙනාගේම යහපත සඳහා රටේ යහපත සඳහා මේ ටික රැක ගන්න ඕන. ඒක නිසා අපි අධිකරණයක් හදමු. හදලා හිටා එතකොට උසාවි යන්න ඕනේ නැහැ. පන්සලට ගියා අපි පන්සලෙන් මේ පස්සේ විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් අපට උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් තෙරුවන් සරණයි.